පින්වතුනි මේ ටික හොඳට අහගන්න. ඔයාලා කවදාවත් මිනිස්සෙකුට විපතක් වෙද්දී hina වෙන්න නම් එපා. යම් මිනිස්සෙකුට හරියනකොට ඔයාලා ගොඩාක් සන්තෝෂෙන් hina වෙන්න. ඒ වගේම මිනිහෙක් කඩා වැටෙද්දී ආර්ථික වශයෙන් බංකොලොත් වෙද්දී එයාට hina වෙන්න එපා. ඒ වගේම එයා ගොඩ යද්දී දියුණු වෙද්දී එයා සාර්ථක වෙද්දී ඔයාලා hina වෙන්න, සන්තෝෂ වෙන්න. ඒ වගේම යම් මිනිස්සෙකුට කරදරයක්, විපතක්, හිරිහැරයක් වෙනකොට කවදාවත් hina වෙන්න එපා. ඒ වගේම මිනිහෙක් සාර්ථක වෙනකොට, අතිසාර්ථක වෙනකොට ඔයාලා hina වෙන්න. මෙයාට හරියනවනේ, අනේ කොච්චර හොඳයිද කියලා බලන්න. ඔයා එහෙම hina වෙනවා නම්, එහෙම සන්තෝෂ වෙනවා නම් ඔයාට ඒක හොඳ විදිහට බලපානවා. නැත්තම් ඔයා ඊර්ෂ්‍යාකාරයෙක්, ඔයා රෞද්‍ර පුද්ගලයෙක්, ඔයා නපුරෙක් වෙනවා. ඒක ඔයාට සංසාරෙට හොඳ නෑ. බලන්න පින්වතුනි, අද මිනිස්සු YouTube නාලිකාවල් හරහා යම් අයට වෙන කරදර නරඹා hina වෙනවා උඩ පැන. එයාලා දන්නේ නැති වුණාට මහා ලොකු කර්ම ගොඩක් රැස් කරනවා. ඒ මොහොතේ මනුෂ්‍යයට කොතරම් වේදනාවක් දැනෙන්නේ නැතිද? කොතරම්නම් කරදරයක්ද? ජීවිත පවා අහිමි වෙන අවස්ථා මේවා පෙන්නනවා. ඉතින් hina වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඔයා එහිදී සංවේගයටපත් වෙන්න. සංවේගයටපත් වෙලා අනේ මනුෂ්‍යයට විච්ච විපත කියලා ඔයා මැදහත්ව බලන්න. ඒක තමයි විය යුත්තේ. ඔබ නිර්වාණයට සාක්ෂාත් කරගන්න යන ගමන.